ඉතින් ඔන්න දැන් එක්සෑම් එකට තියෙන දවස් 60ක් වගේ 60කට අඩු වගේ කාලයක්. ඔන්න දැන් මගේ අර ඉකොනොමික්ස් වලට අපි ගහපු ප්ලෑන් එකේ ගොඩක් කටේ වල්ලා තිබ්බා. හරිද? ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ආවා. ඊට පස්සේ ඒකට කමෙන්ට් අවිලා තිබ්බා 6 වෙනි පාඩම කියලා දෙන්න කියලා සාර්වාර්ථික සමතුලිතය. ඊට පස්සේ මම ඔන්න ඒකට සෙමිනාර් එකකුත් කරලා තියෙනවා. ඔයාලා බලන්න නැත්නම් YouTube බලන්න ගිහිල්ලා සාර්වාර්ථික සමතුලිතය සුපිරි සෙමිනාර් එකක් කරා පැය 3 මුළු පාඩම පාස් පේපර්ස් ඕන එකට උත්තර ලියන්න පුළුවන් විදිහට පාඩම කරලා තමයි තියෙන්නේ. ඔන්න දැන් ඔයාලගේ වැඩිලින් මත අපි දැන් මෙන්න මේ මොනවාද accounts වලට ගිණුම් කරන්නේ විෂයට කොහොමද අපි මෙන්න මේ දවස් ටික ගානට මැනේජ් කරගන්නේ නැත්නම් අපි එක්සෑම් එකට යද්දි මොනවාද වැඩියෙන්ම බලාගෙන යන්න ඕනේ තැන්. හරිද? එතකොට දැන් අපි සෙකන්ඩ් පාර්ට් එක ගැන ගත්තොත් හරිද ළමයි? සෙකන්ඩ් පාර්ට් එක ගැන ගත්තොත් මේ තියෙන මම 2025 මම A level පේපරේ මම ලියපු A level පේපරේ. එතකොට කට්ටිය දැන් ඔයාලට මේක බලවම තේරෙන්න ඕනේ පළවෙනි ගාන තමයි සමාගම් ඇවිල්ලා තියෙන්නේ. සමාගම් ගාන ඇවිල්ලා තියෙන්නේ. පොඩි පිළිවෙල නිෂ්පාදන පිළිවෙල කැලලකුත් ගාවල තිබ්බා සමාගම් ගානේ. එතකොට දැන් අපි ඒක ඉස්සරහට කතා කරමු සමාගම් ගානේ මොනවද එන්න පුළුවන් කියලා අපි ඉස්සරහට බලමු. දැන් අපි මේක බලන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයා මොකක් හරි හොඳ එකක් වගේ දාන්න යනවා නම් ඔයා සෙකන්ඩ් පාර්ට් එකෙන් ඔයා පට්ටන විදිහටම ස්කෝර් කරන්න ඕනේ. හරිද? අපේ 2025 ඉලෙල් එක්සෑම් එකේ MCQ එක අමාරුයි. ඇත්තටම අමාරුයි. හරිද? එතකොට දැන් මට සෙකන්ඩ් පාර්ට් එකේ මම ගණන් 7ම හදවුවා. ගණන් 7ම හදවුවා. හරිද? එතකොට දැන් අන්න ඒ වගේ ඔයාලට සුපිරි ගේමක් ගහ ගන්න පුළුවන් වෙන්නේ මෙතන අපි දැනගෙන යන්න ඕනේ මොනවාද කියන එක ඔයා දැනගත්තොත් විතරයි. ඒ නිසා අපි මෙන්න මේ පාඩම විදිහ අපි 2025 පේපර් එකකින් අපි සාරාංශයක් වගේ එකක් හදවම අපිට තේරෙනවා අපිට පේනවා අපිට ප්‍රතිරූපෙ මැවිලා පේනවා ඊළඟට එන්න පුළුවන් තැන් මොනවද කියලා. හරිද? අන්න සුපුරුදු පරිදි සමාගම් ගාන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ බලමු දෙවෙනි ගාන. දෙවෙනි ගානේ අහලා තියෙන නම් වැටුප් ලේඛනයක්. 2025 ඇහුවේ වැටුප් ලේඛනයක්. වැටුප් ලේඛනයක්. හරිද? එතකොට දැන් වැටුප් ලේඛනයක් සාමාන්‍යයෙන් ගබඩා ලෙජරයක් වගේ ගහ ගන්න එන්න පුළුවන් අයන්නේ කොටසට. අයන අකුරට අයන්න මේ යන්නට එන්න පුළුවන් ගබඩා ලෙජරයක් වගේ එන්න ඉඩකඩ තියෙනවා. ගබඩා ලෙජරයක් වගේ එන්න ඉඩකඩ තියෙනවා සාමාන්‍යයෙන්. ගිය පාරේ වැටුප් ලේඛනයක් යන්නවා. එතකොට මේකෙන්නේ මොකක්ද? පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකාව. පොදු කාර්ය ආයතනයේ පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකාව. පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකාව. පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකාව. එතකොට බං ඔන්න දෙවෙනි ගාන. දැන් දෙවෙනි ගාන ඔබ හදන්න යනවා නම් උඹට වැටුප් ලේඛනයක් විතරක් පුරුදු වෙලා ගිහිල්ලා දෙවෙනි ගාන කොට දාගන්න බෑ. අන්න ඒක තමයි මම අද කතා කරන්න යන්නේ. දැන් ඉස්සරහට තව හොඳ හොඳ දේවල් තියෙනවා. වැටුප් ලේඛනයක් ඕනේ නැත්නම් ගබඩාලිජ නැත්නම් ඔය තොග ප්‍රමිතියක් වා පාස් පේපර්ස් වල බලන්න දෙවෙනි ගානට මොන වගේ දේවල්ද අහලා තියෙන්නේ කියලා. පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකාව අනිවාර්යෙන් එනවා. සමාගම් අනිවාර්යෙන් එනවා. පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකාව අනිවාර්යෙන් එනවා. පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකාව බැරි නම් ඔයා මොකද කරන්න ඕනේ? 2015 ඉඳන් 2024 මේ පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකාව ගණන් ටික ගත්තා. හදාගෙන ගියා. බැරි තරම් තිබ්බත් YouTube එකේ සර්ච් කරා බැලුවා. තේරුණාද? හරිද? එතකොට මම දැන් හැබැයි එකවුස් මෙහෙම. ඉකෝන් වගේ අහන්න ලොකු පරාසයක් තියෙනවනේ සිලබස් එකේ. හැබැයි එකවුස් එහෙම නෑ බා. එකවුස් දැන් මම කියන්න ඔබට අහන ටික අපි දැන් මේක හදලිවට පස්සේ ඔබටම තේරෙනවා මේක අහන ටික තැන් ටික මොනවාද කියලා. ඊට සොන්න තුන්වෙනි ගාන හැමෝගෙම ළමයින්ගේ වීරයා ගිනුම් කරන සමීකරණ. ගිනුම් කරන සමීකරණ. ගිනුම් කරන සමීකරණ. ගිනුම් කරන සමීකරණ බං. හරිද? ගිනුම් කරන සමීකරණ. එතකොට බං ගිනුම් කරන සමීකරණ කියලා කියන්නේ ඇත්තටම A level කරන ළමයෙක්ගේ ලේසිම ගාන කිව්වොත් හරියි. සමීකරණ ගාන සාමාන්‍යයෙන් මට නම් ගියේ විනාඩි 8ක් විතර තමයි හදන්නේ. විනාඩි 8ක් හරි 10කින් හරි මම සමීකරණ ගාන හදලා ඉවරයි. හැබැයි සමීකරණ ගානනේ 12 වසර දැන් A level 28 27 ඔයාගෙන සමීකරණ ගාන සාමාන්‍යයෙන් හැමෝම ළමයින්ට සාපේක්ෂව ලේසි ගානක්. හැම ළමයෙක්ම කැමතිම ගාන. හැබැයි බං මොකද්ද දැන් කරන්නේ? දැන් මේ ඒ ලේසිම ගානක් තුන්වෙනි ගානක් පොඩ්ඩක් කෙලවන්න පොඩි ට්‍රික් එකක් විදිහට දාගෙන තියෙනවා. මොකද්ද? සමිති සමාගම්. අන්න සමිති වලින් කෑල්ලක් ආයන්නේ මොකෙන් දාන්නේ? සමිති වලින්. තේරුණාද? අන්න බං දැක්කද? ගිනුම් කරන සමීකරණ පුළුවන් වෙලා විතරක් පුළුවන් වෙලා ගියාට ඉස්සර නම් මොන හරි ලයින් එකක් දාගෙන 40න් 30ක් විතර ගහගෙන එන්න පුළුවන් තත්ත්වයක තිබ්බා. හැබැයි දැන් මොකද්ද කරලා තියෙන්නේ බං? මෙන්න මේකට ගිනුම් කරන සමීකරණයට 25යි දීලා තින්නේ. මේකට 15ක් දීලා තියෙනවා. හරිද? මං හිතන විදිහට ඔව් 15යි.
එතකොට බං ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ ගිණුම් කරන සමීකරණ කරන් යන ගමන්ම මොකද්ද කරන්න ඕනේ? ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා සමිතිවල ටිකක් පුළුවන් වෙලා යන්න ඕනේ තමයි ප්‍රශ්නේ. මේක වට ලකුණු 40ම ගහනවා නම් ඔයාට මේ ගිණුම් කරන සමීකරණත් එක්ක සමිති මේ පාරත් සමිති ගිණුම් කරන සමීකරණ එක්ක වැඩි සම්භාවිතාවයක් තියෙනවා. හරිද? එතකොට දැන් මම මේ කියන්නේ දැන් ඔයාලට දැන් මේක ඇත්තටම කිව්වොත් ඇනලයිස් එකක්. ඇනලයිස් එක කියලා කියන්නේ ගිය පාර අපි බලපු විදිහට මේ පාර එනවා නම් එන්න ඕනේ මේ විදිහ කියලා අපි ඇනලයිස් කරනවා. මේක අනුමාන දෙන්නේ නැහැ මෙතන. මම කියන්නේ මේක මේ විදිහට වෙනවා කියලා. ඒ නිසා තේරුම් ගන්න. A level වලට දැන් උඹලා මේක දැම්ම කියන්න ඕනේ. නැත්නම් එක්සෑම් එකට පහුවදා මම මේක කියලා වැඩක් තියෙනවද නැහැ නේ බං. තව මාසයක් කල් තියෙනවා. උඹලා බලා ගන්න ඕන නම් මේ පාරන් ටික බලාගෙන ගියා නම් මට හිතෙනවා මොන හරි ලයින් ගේමක් ගහගන්න පුළුවන් වෙයි කියලා. හරිද? ඊට පස්සේ බං මොකද්ද? හතරවෙනි පාඩම. හතරවෙනි ගානට ඇවිල්ලා තියෙනවා ජර්නල් එක. ජර්නල් එක ඇවිල්ලා තියෙනවා ආයෝජන තීරණ. ආයෝජන තීරණ පාඩම ඇවිල්ලා තියෙනවා. ආයෝජන තීරණ. එතකොට උඹට ඒකත් තේරෙනවද? ජර්නල් කියලා කියන්නේ 12 වසර පාඩමක්. 12 වසරේ මේක ආයුධ තිනන 13. එතකොට බං ඔබට තේරෙන දේ තමයි මොකද්ද? දැන් මෙයාලා මේ පේපර් හදන කට්ටිය ට්‍රික් එක තමයි මොකද්ද? 12 වසර ලේසියවත් එක්ක මොකද්ද කරන්නේ? 13 වසර එකකුත් ඔබලා තමයි ගාන දාන්නේ. ඒ නිසා ඔයා දැන් ඉස්සර වගේ 12 වසර විතරක් බලාගෙන ගියා කියලා ඔයාට A එකක් B එකක් C එකක් දාගන්න ඇත්තටම බෑ. ඔයා 12 වසර විතරක් බලා ගියොත් ඔයාට S එකක් තමයි ඇත්තටම දාගන්න පුළුවන්. හරිද? ඒ නිසා මම මේ වීඩියෝ එකෙන් ඇත්තටම කියන්නේ ඔයාලා දැන් පොඩ්ඩක් නිකන් ස්ට්‍රක්චර් එක වෙනස් වෙලා යද්දී ඔයාලට ලේසි ගණන් කියලා තියෙනව නේද? ඒවා මේ පාර අමාරු කරන්නේ ඒවත් එක්ක තව 13 වසරෙන් කෑලි පොඩ ඒක ඇතුළට දානවා කියන ඉංගිය තමයි මම මේ වීඩියෝ එකෙන් ඇත්තටම ඔයාලට දෙන්න යන්නේ. හරිද? ඔන්න ආයෝජන තීරණ. ඊට පස්සේ පස්වෙනි කාරණේ මොකක්ද තියෙනවා? හවුල් ව්‍යාපාර. හවුල් කරව 4 දෙනෙක් ඩිසිෂන් තිබ්බේ. ඒකත් හදවුවා. හවුල් ව්‍යාපාර එක මොකද්ද දාන්නේ? හවුල් ව්‍යාපාර එක මොකද්ද මේ පාර දාලා තින්නේ? හවුල් ව්‍යාපාර එක දාලා තියෙනවා අනුපාත. දැක්කද? හරිද? අනුපාත නම් සාමාන්‍ය ලේසි. හවුල් ව්‍යාපාර අනුපාත එච්චර ලොකුම ගැටලුවක් නෑ. හවුල් ව්‍යාපාරය අනුපාත අපිට සාමාන්‍යයෙන් මොනවාද ලයිනක් ගහගෙන ෂේප් එකක් කරගෙන යන්න පුළුවන් ගානක් තමයි මේක අර නිකන්. අනුපාත නම් එච්චරම අමාරු නෑ. අපිට සමීකරණ ටිකයි අනුපාත හදන විදිය පුළුවන් නම් අපිට ඇත්තටම ලේසි. අනුපාත එච්චර ලොකු අවුලුත් නෑ. හවුල් ව්‍යාපාරත් එච්චර ලොකු අමාරුවක් නම් නෑ මම දකින විදියට. ඊට පස්සේ මම 6 වෙනි ගාන මොකෙන්ද අහන්නේ? 6 වෙනි ගාන අහලා තින්නේ මොකෙන්ද? 6 වෙනි ගාන අහලා තින්නේ මොකෙන්ද? හරිද? 6 වෙනි ගාන අහලා තින්නේ මොකද්ද? මුදල් ප්‍රවාහ. මුදල් ප්‍රවාහ. තේරුණාද? 6 වෙනි ගාන අහලා තින්නේ මොනවාගෙන්ද? මුදල් ප්‍රවාහ වලින්. හරිද? එතන මුදල් ප්‍රවාහයෙන් අහලා තින්නේ මේ පාර මොකෙන්ද? ඍජු ක්‍රමයෙන් තමයි අපේ වසරේ ඇහුවේ. හරිද? හවුල් මුදල් ප්‍රවාහය ඇහුවේ ඍජු ක්‍රමයෙන්. එතකොට දැන් මේකත් එක්ක අහලා තියෙනවා මොනවද? ආන්තික පිරිවැය කරන්නේ. ආන්තික පිරිවැය කරන්නේ. හරි. බොරු කියන්න ඕනේ නැහැ. සමාන ගාන ඇත්තටම බැලන්ස් උනේ නැහැ. හැබැයි බැලන්ස් උන්නේ කියන්නේ මං හිතන්නේ එක ගැළපිල්ලක් මට වැරදුනේ. අර පිරිවැය නිෂ්පාදන පිරිවැය විතර වෙනස් උනේ. සමාන ගාන මං හිතන්නේ ලකුණු 40 ඇති 36ක් අනිවාර්යෙන් ඇති. එතකොට දැන් ඔබට මේක බලවම තේරෙනවා. හැබැයි මට මුදල් ප්‍රවාහ හරි ගියා. මාර ගැම්මක් ආවේ. මුදල් ප්‍රවාහ හරි හරි ආසාවෙන් කරපු ගාන. එතකොට දැන් ඔබට තේරෙන්න ඕනේ 1 2 3 4 5 6 7 8 9 10 11 12යි. එතකොට මම දැන් මේ ගණන් ටික හදන්න එකවුන්ස් පාඩමේ තියෙන 16ක් බගොබේ තියෙනවා. හැබැයි බං උඹලට හිතෙන්නේ නැද්ද? උඹලා මේ අනුපාත සමාගම් හැමදාම අහන එකක් නේ. සමාගම් හැමදාම අහනවා. පොදුකාර විශ්ලේෂණ පත්‍රිකාව හැමදාම අහනවා. ගිණුම් කරන සමීකරණත් හැමදාම අහනවා. සමිති සමාගමුත් හැමදාම අහනවා. ජර්නලුත් අහනවා. ආයෝජන තීරණ අහනවා. ජර්නල් හැබැයි සමහර විට අපි හිතමු හවුල් ව්‍යාපාරත් අනිවාර්යෙන් අහනවා. අනුපාතත් අනිවාර්යෙන් අහනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශත් අහනවා. ආර්ථික පිරිවෙන් ගන්න තාල මේක උඹලට තේරෙනවද? මේක බලද්දී අර හැමදාම අහන ටික. දැන් මම අපේ ක්ලාස් කරද්දී එකවුන්ස් ක්ලාස් කරද්දී මම දැන් 2012 ඉඳන් 2020 වෙනකන් ළමයිට පේපර්ස් ටික කරා. පාස් පේපර්ස් ටික. ඒකෝට දැන් මට මේක කරද්දි හැමදාම දැන් මේ ටික මට දකිද්දි හැමදාම මේ තියෙන එකම ටික වගේ නිකන් මට හිතෙනවා. හරිද? ඒක සාධාරණයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් පාස් පේපර්ස් කරලා සාමාන්‍ය 2012 ඉඳන් 2024 වෙනකම් මේ වෙනකොට සාමාන්‍යයෙන් පාස් පේපර්ස් තුන් පාරක් රවුන්ඩ් තුන්වෙනි රවුන්ඩ් එක විතර ළමයි ඇති. උන්ට මේක දැක්කම තේරෙනවා අම්මට සිට මේක හැමදාම එකම ටිකට බං අහලා තියෙන්නේ කියලා. තේරෙනවනේ? ඒ කියන්නේ මොකද්ද? මම කියන්නේ ඔයාලට එකවුන්ස් වල සෙකන්ඩ් පාර්ට් එකට ගේමක් ගහන්න ඕනේ නම් ඔයාලා කරන්න ඕන මොනවද?
සමාගම් ගණන් ටික හදන්න ඕනේ. පොදු කාර්ය විශේෂ පත්‍රිකා ටික හදන්න ඕනේ. ගිණුම් කරන සමීකරණ ටික හදන්න ඕනේ. ජර්නල් ටික හදන්න ඕනේ. ආයෝජන තියෙන ටික හදන්න ඕනේ. හවුල් ව්‍යාපාර ටික හදන්න ඕනේ. අනුපාත, මුදල් ප්‍රවාහයම හැමදාම අහනවනේ බං. ඒවා හැමදාම අහන්න පුළුවන් ප්‍රශ්න නිසා ඒවා හදලා වල පුරුදු වෙන්න ඕනේ. MCQ කරද්දි බං උඹලට මේ පාඩම් ටිකෙන් විතරක් MCQ අඩුම 30ක් විතර අහනවා බං. 30ක් 25ක් විතර මේ පාඩම් ටික ඇතුලෙන් අහනවා. ඒ කියන්නේ මේ ටික ඇතුලෙන්ම. හරිද? ඒ නිසා අනික මේකත් ඉතින් දැන් පොඩ්ඩක් accounts paper එකේ දැන් පොඩ්ඩක් first part එකේ theory වලට පොඩ්ඩක් බල වෙනවා වැඩි වගේ සීන් එකක් තේරෙනවා. හරිද? ඒ නිසා මේ පාර ප්‍රමිත ටිකයි accounts ගොඩක් තියෙන theory ටිකයි පොඩ්ඩක් ඔයාලා වැඩියෙන් බලාගෙන යන්න ඕනේ. හරිද? theory ටිකට පොඩ්ඩක් වැඩි අවධානයක් දෙන්න. මොකද නිකන් අර second first part එක කරද්දී අපිට ගොඩක් time එක මැදි වුණා. නිකන් accounts paper එක නිකන් සිංහල paper එකක් වගේ තමයි ඇත්තටම කිව්වොත් දීලා තිබ්බේ. හරිද? ඒක කියවද්දි විතරක් time එක පැයක් විතර යනවා ඒක හරියට කියවුවොත්. හරිද? ඒ නිසා පුළුවන් තරම් අර තියරි ටික පොඩ්ඩක් ඔළුවට වද්දගෙනම ඉන්න වැඩි ෆස්ට් පාර්ට් එකේ ගොඩක් තියරි වලට අවධානය දීලා කරන්න ප්‍රශ්න වලට එයි සෙකන්ඩ් පාර්ට් එකේ නම් ඉතින් දාලා විදිහට ගත්තොත් මේ වගේ තමයි දැන් ඔබ පොඩ්ඩක් හදලා බලපන් 2024 A level paper එකේ accounts paper එකේ මෙහෙම්ම දාලා හදලා බලන්න ඒ ඇවිල්ලා තින්නේ මේ ටිකමද කියලා මම නම් හිතන්නේ මේ ටිකම තමයි ඇවිල්ලා තියෙන්නේ සමාගමුත් තියෙනවා පොදු කාර්ය විශේෂ පත්‍රිකා තියෙනවා ගිණුම් කරන සමීකරණත් තියෙනවා ආයු තිරනත් ඇති හවුල් ව්‍යාපාරත් තියෙන ඒ ටිකම තමයි ඇවිල්ලා නැත්තේ. ඒ නිසා මම කියන්නේ උඹලට අනිවාර්යෙන් accounts වලට ඒකක් දාගන්න ලකුණු ස්කෝර් කරන්න පුළුවන් ප්‍රථම පාර්ට් එක තමයි second part එක. MCQ එකේ උඹලා මට කියන්නේ මට තිබ්බේ 30න් 25ක් තිබ්බේ. මගේ ප්‍රශ්න 5ක් වැදලා තිබ්බා ප්‍රශ්න 30න් අර MCQ මේ ඉරි ගහන එකෙන්. මොකද කිව්වොත් මට ටයිම් එක මැදි වුණා. මට අන්තිම මං MCQ මම ටික්ටොක් විදිහට මම කරේ මට ඒක ලේසි වුණා. මම පළවෙනිම කරේ 30 ඉඳන් 50 වෙනකම් කරා. මේක ඔයාලා try කරලා බලන්න සමහරවිට set වෙන්න පුළුවන්. ඊට පස්සේ මම 20 ඉඳන් කීයද කරේ 30 වෙනකම් කරා. හරිද? ඊට පස්සේ මම මුලින් ඉඳන් බිඳුවේ ඒ කියන්නේ මුලින් ඉඳන් 20 වෙනකම් කරා. මෙහෙම තමයි මම කරේ. හරිද? එතකොට දැන් මට අන්තිමට මේ බිඳුවේ ඉඳන් 20 වෙනකම් තියෙන ප්‍රශ්න ටිකේ 7 ඉඳන් 20 වෙනකම් කරන්න ටයිම් එක මදි වුණා බං. ටයිම් MCQ 3ක් කරන් ටයිම් එක මදි වුණා. හරිද? එතනින් පොඩ්ඩක් අවුල් වුණා. ඒ කියන්නේ මෙතනින් දෙකක් විතර කරා ගැහුවේ. එතනින් පොඩ්ඩක් එතනින් දෙකක්ම වැරදිලා ගියා. ඒකෙන් පොඩ අවුල් වුණා. හැබැයි සෙකන්ඩ් පාර්ට් එක පට්ට විදිහට මාස් වුණා. සෙකන්ඩ් පාර්ට් එකේ සමගම් ගාන විතරයි බැලන්ස් වුණා. අනිත් ගණන් ඔක්කොම සුපිරියටම හදවුවා. ඒකයි මම කියන්නේ. මේක නිකන් අර රිපීට් වෙන දෙයක් වගේ. උඹලා මේ පාඩම් ටිකක් බලාගෙන උඹලා පොඩි ඇනලයිස් එකක් කරපන් 2024ත් එක්ක බලපන්. අපිට එහෙම accounts paper ඇනලයිස් කරන්න පුළුවන් බං. කලින් අවුරුද්දලයි මේ අවුරුද්දලයි දැන් අවිලා තියෙන එක සමගම් ගානක් එකපාරම උඹලා පේපරේ නැති කරලා දාන්න නෑනේ බං. හරිද? නැති කරලා දාන්න නෑ. එහෙම නැති කරොත් ඒක ප්‍රශ්නයක් නේ සමාගම් ගානක් එහෙම අයින් කරලා දාන්න නෑ. අන්න ඒ වගේ බං එනවා කියලා ෂුවර් තියෙන දේවල් උඹලා වැඩියෙන් බලාගනින්. උඹලට අනිවාර්යෙන් accounts වලට ඒකක් දාගන්න පුළුවන්. ඒ නිසා try කරන්න. හරිද? ඒ නිසා try කරන්න. මම මේක දුන්නේ ඔයාලට. ඔයාලා දැන් ගේමක් ගහනවා. මේ ටික මම exam එකට පහුවදා මේ ටික දීලා හරියන්නේ නෑ. දැන් දුන්නේ මේවා පොඩ්ඩක් වැඩියෙන් බලාගෙන ඵලයන් කියලා තමයි මම මේ ටික දුන්නේ. ඒ නිසා මගේ දැන් ඉතින් ඔන්න ඔය accounts එකක් මම දුන්නා ඔයාලට. ඉතින් මම කියන්නේ ඔයාලට මේක වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මට message එකක් දාන්න. එහෙනම් අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.